මේ තියෙන්නේ මම හිතපු කාබනික සංයෝගේ. ඔයාලා හැමෝම බෙන්සින් ගැන අහලා ඇති. හැබැයි මේ බෙන්සින් හොයාගත්තේ කොහොමද කියලා දන්නවද? මේ බෙන්සින් හොයාගන්නේ හරි අහඹු විදියට. කෙකුලේ කියන විද්‍යාඥය තමයි මේක හොයාගන්නේ. කෙකුලේ කියන විද්‍යාඥය මේක හොයාගන්නේ හීනයක් දැකලා. ඔයාලා හීන දකින්නවනේ. හීන දකින්න සමහර අලුත් හොයාගෙන කරන්න පුළුවන්. හරිද? අපි බලමු කොහොමද මේක හොයාගන්නේ කියලා. මේක හොයාගන්නේ කෙකුලේ කියන විද්‍යාඥයට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දන්නවා ඇල්කේන ඇල්කීන ඇල්කයින ගත්තාම පොදුවර්ග සූත්‍රය වෙන්නේ ඇල්කයිනයක් ගත්තා CnH2n ඍණ 2 කියන එක. ඒ කියන්නේ දැන් කාබන් 6ක් තිබ්බොතින් අඩුම ගානේ හයිඩ්‍රජන් 10ක් තියෙනවා. හැබැයි මේ කෙකුල කල්පනා කරනවා ඊට වඩා හයිඩ්‍රජන් අඩුවෙන් තියෙන බැරිද කියලා. ඔන්නම කල්පනා කරගෙන මේ කෙකුල නිදා ගන්නවා. කොහොම නිදාගත්ත එකපාරට කෙකුල දකිනවා නයි කීප දෙනෙක් එකිනෙකාගේ වල්ගේ හපාගෙන නයි කීප දෙනා එකිනෙකාගේ වල්ගේ හපාගෙන රවුමට ඉන්නවා. මෙන්න මේ වගේ රවුමක් හදාගෙන නයි 6 දෙනෙක් ඉන්නවා. එතකොට මෙයාගේ වල්ගේ හපනවා එහෙම රවුමට ඉන්නවා. ඕක දකපු ගමන් කෙකුලට මතක් වෙනවා පොයින්ට් එක. බඩුපත් වෙලා ටක් කරලා නැගිනවා කෙකුලේ. නැගිටලා අඳිනවා බෙන්සින් වල යූහය. කාබන් 6ක කාබන් 6 වටේන මෙන්න චක්‍රීයව තියෙන බෙන්සින් අඳිනවා. ඉතින් බෙන්සින් කියලා කියන්නේ යොදා ගන්න ද්‍රවකයක් විදියට. ඉතින් කාබනික රසායන විද්‍යාවේ හම්බ වෙන වැදගත්ම සංයෝගයක්. මේ ගැන අපි වැඩිදුර විස්තර කතා කරමු. කෙමිස්ට්‍රි YouTube channel එකේ දිග වීඩියෝ එකකින්. ඉතින් අපි හෙටත් හම්බෙමු මේ වගේ ජීවිතේට කෙමිස්ට්‍රි විනාඩියෙන් අරගෙන ලස්සන වීඩියෝ එකක්. ජය වේවා.